හල්ලෝ මගේ රත්තරන් යාළුවනේ. ඉතින් මොකද වෙන්නේ? අද උදේ මට ඇඳේ තියෙන බෙඩ් ෂීට් දෙක හොදන්න ගිහිල්ලා අකර දැබ්බයක් වුණා. හරිද? අකර දැබ්බයක් වුණා කියන්නේ කොහොම හරි බෙඩ් ෂීට් දෙකෙන් මගේ හෑන්ඩ් බ්‍රේක් එකක් තිබ්බා. අතේ නෙවෙයි රෙදි හේදුවේ. මොකද වොෂින් මැෂින් එක තියෙන්නේ. වොෂින් මැෂින් එක රෙදි දෙකත් එක්කම දැම්මා. අනුනේ රෙද්දක් එන්න කියලා දැම්මා. දැම්මට පස්සේ කොහොම හරි අරකත් බෙඩ් ෂීට් දෙකත් එක්කම ගිහිල්ලා කොහොම ගිහිල්ලාද මන්දා දැම්මා ඊට පස්සේ මැෂින් එක පට 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 ගාන හරි නවත්තලා බලන්න බෑ හරි ඉතින් හෑන්ඩ් බ්‍රේක් එකක් දවස් දෙක තුනක් හෙව්වා නෑ ඊට පස්සේ බේන් අර වොෂින් මැෂින් එක නවත්තලා බැලුවාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ මේ රෙදි ගොඩ අස්සේ අත දාලා ගන්නකොට බඩු වෙනවා අඩේ ෆෝන් එකට ගහලා බැලුවා ආයෙ වැඩ නෑ ඉතින් පුතේ ඉතින් පාවිච්චි කරන්න බෑ වැඩ කරන්නෙත් නෑ බඩේ බඩු බනිස් තමයි ඉතින් දැන් ඉතින් අලුත් දෙකක් ගන්න වෙනවා ඉතින් හැමදේම අනිත්‍යයි කියලා කතාවක් තියෙනවානේ අන්න ඒක තමයි ඇත්ත කතාව ඕක තමයි අද දවසේ මට වෙච්ච අකර දැබ්බේ එහෙනම් අපි යනවා එහෙනම් කොල්ලනේ අපි යනවා